තියෙන අවුරුදු 20කට කලින් වේදිකාවට ගොඩ වුණු මේ ශිල්පියෙක්. එතකොට අපි කතා කරමු බුද්ධිකයි කොයි කාලෙද ඔබ මේකට එන්නේ කොයි නිර්මාණයෙන්ද ඔබගේ මේ අතපොත් තබන්නේ කියන එක. ඔව් දැන් ප්‍රශ්නේ අහනකොටම අවුරුදු සෑහෙන කාලක් දැන් මම අවුරුදු 20කට වැඩි කාලයක් නාට්‍ය කලාවේ නියැලෙනවා. නෑ මොකද දැන් මේ කතාවට ප්‍රවේශය වෙන විදියකට මම එන්න ඕකට ඉතින් උත්තරේ මම අතනින් පටන් ගත්තා කියලා කියන්නේ. නමුත් ඕකට හොඳ පිළිතුරක් මේ ඊපෙරේදා පුවත්පතක තිබ්බ අපේ ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවෙක් අද මේ නාට්‍ය කිරීම ඔබ මෙච්චර කල් කොහොමද දකින්නේ කියලා. ඒකට හරිම යථාර්ථවාදී උත්තරයක් දෙලා තිබ්බා ගියාත්මේ කරපු පාප කර්මය මෙයා ආත්මේ පරදෙනවා කියලා නාට්‍යයක් හදන එක. මමත් ඒක කොහොම මේ රළු පොළවේ තියෙන යථාර්ථවාදී නිර්වචනයක් කියලා හිතන. එතන මේක තියෙන්නේ. ඉතින් ඒ වගේ කලාවක අවුරුදු 20ක් තිස්සේ අපි මම නියැලේ ඉඳලා තිනවා. මොකද ආරම්භයට ගියොත් මීට අවුරුදු 20කට විතර කලින් ජාතික තරුණ සභාව මෙහෙයපු නාට්‍ය පාඨමාලාව හැදෑරුවා මම නෙමෙයි මේ ශේෂ්ත්‍රය අදින්න ප්‍රසන්න ජයකොඩි විවිධ ශේෂ්ත්‍රවලින් හුඟ දෙනෙක් එතන හිටියා. ධනංජය කරන්න මට මතකයි අපි කීප දෙනෙක් හිටියා. ඒ පාඨමාලාව ඇත්තටම අපි රංගන ශිල්පී වෙන්න ආසාවෙන් තමයි මේකට එන්නේ. එතනින් මේක ඔළුවට වැටෙන්නේ ඉස්කෝලේ මම පන්නිපිටි ධර්මපාලේ ඉස්කෝලේ මේ සාහිත්‍ය සංගම රංගපෑමේ එකක් තියෙනවා ඒ කාලෙම. ඒක සාක්ෂාත් කරගන්න තරුණ සභාවට ආවට පස්සේ තේරෙනවා මේක අපිට එහෙම ළඟා වෙන්න පුළුවන් සීනයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ වෙනකොට හැදපු කිසිම නාට්‍යයකට අපිව ගත්තේ නැද එතන සිලෙක්ට් වුණේ නැහැ. ඊට පස්සේ තමයි මේ නාට්‍ය නිෂ්පාදනයේට සම්බන්ධ. ඒක මම හිතනවා දැන් මේක හරියන්නේ නැහැ. දැන් මොනවා හරි කළේ නැත්නම් අපිට මෙතනින් ඉස්වෙන්න වෙනවා. ඒ කියන්නේ මේක ඉන්න රැඳෙන්න අමාරු වැඩක් කරන්න බෑ. ඒ ඔස්සේ තමයි අපි නාට්‍ය කරන්න පටන් ගන්න. ඉතින් වාසනාවකටද අවාසනාවකටද මම දන්නේ මම කරපු මුල්ම නාට්‍ය අධිපතියාගේ මරණ මංචකය ඒක ඒ අවුරුද්දේ හොඳම නාට්‍ය යෝන් නාට්‍ය බවට පත් වෙනවා. ඒකට සුගතපාල සිල්ලා වගේ සුගතපාල සිල්ලා තමයි සභාපතිය. ඉතින් සුගතපාල සිල්ලා මම හිතන්නේ ඔය කිසිම යෝන් නාට්‍යවල අදගත්ත රාජ්‍ය මොනම උත්සවයක ගත්ත සුගතපාල සිල්ලා වගේ මේ නාට්‍ය කලාවේ පතාගේ යෝධෙක් දෙන තීරණයක් කවදාකවත් ප්‍රශ්න කරන්න නැති මට්ටමක යෝන් නාට්‍යවල තිබ්බ අදනේ ප්‍රශ්න කරන්නේ මොනවද මේ දෙන්නේ කියලා. නමුත් ඉතින් ඒ ලැබිච්ච මේ මටගේ පළවෙනි නාට්‍යෙට ලැබිච්ච මේ ප්‍රතිචාරයේ සෑහෙන බලපෑම දිගින් දිගටම නිර්මාණය කරන ඉතින් ඊට පස්සේ මම දිගටම නාට්‍ය ගණනාව පාදඩයා පළමු රැන දවස තාම ගෙවුන්නේ අපේ පන්තිකාරයේ පළමු මේ පරණායගේ කතාව මාස්ටර් හැරල්ඩ් උතුරු කොන්ට පටුපාර සොරගන කැවිත වගේ නාට්‍ය මාලාවක් තියෙන ජීවිතේ ගෙවිලා තියෙන ඒවත් එක හොඳට ඕන නරකට මගේ මම මේ වෙනකොට කිසිම වෘත්තියක් කළා නැහැ අතට හොයලා බලනවා ජීවිතේ නාට්‍යත් එක්ක ගෙවිලා තියෙනවා. ඒ එහෙම ගෙවුනේ කවුරුත් කියලාත් මට නාට්‍ය කරන්න නෙමෙයි මගේ ආත්ම ප්‍රකාශන මාධ්‍ය හැටියට මම නාට්‍ය පාවිච්චි කළා. ඔව් දැන් ඔබ හොඳ තැනකට ආවා. දැන් ඔබ කිව්ව විදියට දැන් ජීවිතේම ගෙවුණා කිව්වේ නාට්‍යෙත් එක්ක. ඒ කියන්නේ ඔබ පූර්ණ කාලීනව කලාකරුවෙක්. දැන් ඔබ පූර්ණ කාලීනව කලාකරුවෙක් විදිහට ජීවිතේ ගෙවන ඔබට දැන් යන්නේ මේ වෙළඳ මේ වටිනාකම යුතු සමාජයකනේ දැන් මේ දේවල් හැමදේම වෙන්නේ. පූර්ණ කාලීන කලාකරුවෙක් කොහොමද මේ අර්බුදයට මුහුණ දෙන්නේ? මට තේරුන්නේ ඒක. පූර්ණ කාලීන අර්බුදයේ තියෙන නිර්මාණාත්මක පැත්ත නෙමෙයි. මේ පොළවේ ජීවත් වෙන්න සාමාන්‍ය මේ කියන්නේ කාබනික සත්‍යයක් හැටියට අපි මහාචාර්යවරයාත් කන්න ඕනේ මේ ඔක්කොම කන්න එපා. මේ කාබනික සත්‍යෝනේ. එන්නේ එතන තමයි මේ අර්බුදය එන්නේ. මේ සියලු කලාවන් මේ ඒ කලාව ඇති නාට්‍ය ලොජි කියන්නේ නාට්‍ය උදෙසා කිරීම මිනිස්සු උදෙසා මේ නාට්‍ය කිරීමත් දැන් ජීවිතයේ එක්තරා කනවා බොනවා අඳිනවා වගේම කොටසක් හැටියට රංගහලකට ගිහිල්ලා නාට්‍යයක් පොතක් බලන පිරිසක් මේ රටේ ඉන්නවනේ. ඒක ජීවිතේ කොටසක් ඒක. ඒ කියන්නේ අපි කනවා බොනවා බුද්ධිය ගන්නවා කියන එක හැමෝම කරනවනේ. ඊට එහා ගිහිල්ලා මම නාට්‍යයක් බලනවා ජීවිතේ කොටසක් නාට්‍යයක් බැලීම සිනමා කෘතියක් බැලීම වගේ පිරිසක් එක්ක තමයි මේ ගමන එන්න උනේ. ඒක දුෂ්කරයි. අති දුෂ්කරයි. ඉතින් මම දන්නේ සෑහෙන කාලයක් මේක ඒකලන්ට හදාරන්න දැනුම ලබා ගන්න ලෝකේ තියෙන හොඳ නාට්‍ය කෘති කියවන්න ඒවා මාරගේ ඒ කාලේ ඒකත් එක්ක ගෙවුණා. අද වෙනකොට එහෙම ගෙවුනේ කොහොමද කියලා හිතන එක සමහරට දැන් ඊට එක්කම මේ මගේ නාට්‍ය ධාරාවේ මේ රටේ අද ඉන්න ඉහළම ගණේ රංගන ශිල්පියෝ ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම ආධුනිකයෝ හැටියට මාත් එක්ක වැඩ කරපු මිනිස්සු. එහෙම සතුටක් තියෙන මිනිස්සුන්ට වැඩ තියෙනවා. මගේ නාට්‍ය රඟපාපු අය උඟ දෙනෙක් නම් වශයෙන් කියන්න ඕන නේද දන්න මුල් වශයෙන්ම ආධුනිකයෝ හැටියට අපිත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිසක් මේකේ වැඩ කරනවා. ඒ මිනිස්සු හොඳ තැන්වලත් ඉන්නවා. ඉතින්
සමහර අහන බුද්ධිකය තාම නාට්‍ය කරනවා නේද කියලා අහනවා. එතන මේක තියෙන ගැන මේක අපි විහිළුවක නියලනවා වගේ හේකුත් සමහරට දැන් මේක ඇස්සේ තියෙනවා. කියන්නේ පූර්ණ කාලීනව කලාකරුවෙක් විදිහට ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් ඇවිල්ලා තියෙනවද මේක ඇතුලේ නැත්නම් යම් කිසි ආකාරයකට මේ වාණිජයකරණ වෙන්න වෙනවා. කියන්නේ මම වෘත්තීය පූර්ව කාලීන වචන තමයි. හරි වෘත්තීය ඉතින් මෙහි කිසිම වෘත්තියක් නැහැ නේ. වෘත්තියක් නැහැ නේ. එහෙනම් ඉතින් සමහර අය හිතනවා දැන් මේ අපේ ඔය පැටලවිලින සමහර නළුනිලියෝ වගේ අය හිතන ඒගොල්ලන්ට වැඩේනව නම් වෘත්තිය. ඒ තමන්ට එක ටෙලි නාට්‍යයක් නෙවෙයි තව එකක් පැටලෙනවා නම් කොහොම හරි පඩලෝගෙන යන මිනිහා වෘත්තිය. වෘත්තිය කියන්නේ ලෝකේ දැන් ඔයකට හොඳම උදාහරණ තමයි දැන් අපිට එංගලන්තේ ගිහිල්ලා ටෙලි නාට්‍ය එහෙම පාර යන ගමන් ඇවිදලා හදන්න බෑ. මොකද වෘත්තීය සමිති තියෙනවා, ඒවැ ලොකු සංගම් තියෙනවා, ඔඩිෂන් තියෙනවා. නළුනිලියෙක්ගෙන් කෙලින්ම ඉන්ටර්විව් එකට ආපු ගම ඒ කියන්නේ ඔඩිෂන් එකකට ආවම තමයි කොහෙද ඉගෙන ගත්තේ අහනවා. ඉගෙන ගත්තේ නැහැ කිව්වොත් ඉතින් එතනින් එහාට ඒක කරන්න බෑ. පිළිගත් කීර්තිමත් නාට්‍ය පාසලක හෝ සිනමා පාසලක ඉගෙන ගත්ත අය තමයි ඒවැ නියැලෙන්නේ. ඉතින් අපේ ඊට වඩින් හාත්පසින් වෙනස් අපේ අහන්න නැහැනේ කොහෙද ඉගෙන ගත්තේ කියලා. ඉතින් ඒ වගේ වෙන පරිසරයක තමයි අපිට මේ කරන්න වෙලා තියෙන්නේ. ඕක තමයි ඉතින් චරපත උත්තරේ හරි. අර අපේ ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවගෙන් අහපු ප්‍රශ්නෙට දීපු උත්තරේ හරියම පොළවේ තියෙන්නේ. ඒ ගියාත්මේ කරපු පාප කර්මයක් තමයි අපිට බල දීලා තියෙන්නේ අත්‍තරම.